සජිත් ආගෙනද හිටියේ? ඔයාගේ සභාපතිගේ කැරක්ටර් කියවලා මට අති. මෑතක මෙහෙම කැරක්ටරයක් කියවුවාමයි ආගෙනද හිටියේ. ඒකයි මං කිව්වාට දෙකක් කියන්න තියෙනවා කියලා. දෙකම කිව්වා. ඕන්නම් තුනක් කියන්න. අද දිවයින පත්තරේ වාර්තාවක ඇතුලේ තියෙන කොටසක් බින්දිගම ලසා ඒ කියන්නේ ඔයාගේ සභාපති මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වෙද්දී බුද්ධි අංශ මගින් දැනුම් දී තිබුණේ මේ පුද්ගලයා අපරාධ චෝදනා රැසක් ඇති අයෙකු බවයි. ඒත් ඒ දැනුම් දීම සලකා නොබලා මොහුට නාම යෝජනා ලබා දී තිබූ බවද පොලිසිය සඳහන් කරයි. පත්තරයේ තියෙන දිවයිනෙන්න පුටක් ගත්තේ තුනක් කිව්වා. මෙන්න මෙතනින් එහාට තමයි අපි එදා ඉඳන් කතා කරන එක. කාල කන්නින්ට අපරාධ කරුවන්ට පාතාලයන්ට ජාවාරම් කරුවන්ට නාම යෝජනා දුන්නු ඉතිහාසය අපි මතක් කළේ නිකන් නෙවෙයි. හරිද? කිසිවෙකු ඝාතනයට ලක් විය යුතු නෑ. ඒකට යටත්වයි මේ කතා කරන්නේ. හැබැයි මේ රටේ දේශපාලකයන් දේශපාලනයට ඈඳාගෙන තිබෙන උන් මොක්කුද කියන කාරණාව පැහැදිලිව පේන්න ගන්නවා. හරිද? මේ පාර්ලිමේන්තුවේ හඬ නගනකොට හරිද? ඒ නගන දේ පිටිපස්සට ඇරලා ආපස්සට Tamanට එයිද කියලා බලන්නම වෙනවා. කවුද මේ වැලිගම සභාපති කැරක්ටුවම දිගහැරියා?